අදත් මම ආවේ ඔයගේ නමේ සැඟවුණු අර්ථය ගැන කියන්න. බලන්න ඔයාගේ නමත් මේ අතරේ තියනවාද කියලා. අද මම ඉස්සෙල්ලම තෝරගත්තේ ශ්‍යාමා කියන නම. ශ්‍යාමා, ශ්‍යාමලී, ශ්‍යාමන්, ශ්‍යාමි වගේ නමක් නම් ඔයාට තියෙන්නේ. බලන්න ඔයාගේ නමේ තේරුම මේ තිරේ දිස්වන මේ ලස්සන වර්ණවත් රූපයේ දෙස පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාට මම ඒක ගැන තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. තිරේ මත දිස්සුණු ඒ අපූර්ව වර්ණ සංකලනය ඔබ දකින්න ඇති. තද නිල් පැහැය සහ කළු පැහැය මිශ්‍ර වුණු ඒ වර්ණය ඊටම ආකර්ශනීය වර්ණයක්. ඕකට තමයි ශ්‍යාම වර්ණය කියන්නේ. මේ ශ්‍යාම වර්ණය ගැන සංදේශ සාහිත්‍යයේ පවා සඳහන් වෙනවා. ඉතින් මේක බොහොම ශක්තිමත් පෞරුෂයක් තියෙන බොහොම ආකර්ශනීය වර්ණයක්. මේ වර්ණය පසුබිම් කරගෙන තමයි ඔය ශ්‍යාමලී, ශ්‍යාමන්, ශ්‍යාමි වගේ නම් නිර්මාණය වෙන්නේ. ඉතින් ඔබේ නම තවත් තේරුමක් මට කියන්න පුළුවන්. ඊටම රූමත් තරුණිය කියන අදහසක් මේ තුල තියෙනවා. ඉතින් ආකර්ශනීය ඒ වගේම ශක්තිමත් පෞරුෂයකින් යුක්ත මේ නම ඊටම වාසනාවන්ත නමක්. ඔන්න ඒ නමේ රහසත් මම ඔයාට ඔන්න අද කිව්වා. ඊළඟට තවත් නම් ටිකක් ඉල්ලලා තියෙනවා. කුමුදු, කුමුදිනි රේණුකා, කුමුදු මලි, කුමුදු මාලි, ඒ වගේම කුමුදු ධම්මිකා ඔන්න වගේ නම්. ඉතින් මේ නමත් ඔයාට හිමි නම් ඔයාගේ නමේ තේරුමයි මම දැන් කියලා දෙන්න යන්නේ. ඔයාලා කුමුදු මල් දැකලා තියනව නේද? දැකලා තියනවනේ. කුමුදු මලක රූප සටහනක් දැක්කනේ. ඉතින් කුමුදු මල සඳත් එක්ක ලොකු සම්බන්ධතාවක් තියෙන්නේ. ඒ වගේම මේක සාහිත්‍යයේ නිතර සඳහන් වෙනවා. කුමුදු මල සුන්දරයි, ඒ වගේම හරිම සරලයි, ඒ වගේම ඖෂධීය වටිනාකමින් ඉතාමත් ඉහළයි. ඒ නිසා මේ කුමුදු මලක් වගේ ඔබ සෞම්‍ය, ඉතාම සිසිලස සනසන ප්‍රියමනාප තැනැත්තියක්. ඉතින් කුමුදු ධම්මිකා කියනවා නම් කුමුදු මලක් මෙන් සෞම්‍ය, ඒ වගේම දහමට ලැබි කෙනෙක්. කුමුදිනී රේණුකා නම් ඔයාගේ නම කුමුදු මලක් වගේ ඊටම සෞම්‍ය, ඊටම ලස්සන, ඒ වගේම පවිත්‍ර තැනැත්තිය කියන එක. ඉතින් ඔන්න කුමුදු මල කුමුදු කියන නමට සම්බන්ධ දේවල් ටික මම කිව්වා. ඉතින් තවත් නමක් නිරෝෂා, නිරෝෂ්, නිරෝෂිනී, නිරෝෂි වගේ ඔන්න ඔය වගේ නමක් නම් ඔයාට තියෙන්නේ. නිතරම අහන නමක්. මම මේකට උත්තරයක් දීලා තිනවා. නිරෝෂා කියන්නේ ඊටාම සංසුන් පැවතුම් ඇති තැනැත්තා හෝ තැනැත්තිය කියන එක. ඒක තමයි ඒකේ තේරුම. ඒ වගේම තවත් නමක් කියනවා විසිතා. විසිතා කියන එකට මට තේරුම් දෙකක් මතක් වෙනවා. එකක් තමයි ඊටාම විසිතුරු කියන අදහස. ඒ වගේම තවත් තේරුමක් ගන්න පුළුවන් විශේෂ සිතුවිලි ඇති තැනැත්තිය කියන එක. ඒ විශේෂ සිතුවිලි ලෝකෙටම බොහොම ප්‍රියමනාප සිත සලසන දෙයක් තමයි විශේෂ සිතුවිලි කියන්නේ. ඒ වගේම තවත් නමක් තමයි අනෝමා. අනෝමා කියන්නේ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ නැත්නම් උසස් හැම අතින්ම සපිරුණු කියන එක. මේක බෞද්ධ සාහිත්‍යයත් එක්ක ගොඩක් සම්බන්ධයි මේ නම. ඒ වගේම අනෝජා කියන්නේ ජයග්‍රාහී තැනැත්තිය කියන එක. දීපිකා කියන නම, ඒ වගේම දීපාල් කියන නම, දීපානි කියන නම නම් ඔයාට තියෙන්නේ ඒකේ තේරුම පහනක් මෙන් බැබලෙන කියන එක. දීපිකා, දීපානි, දීපාල්, දීපචිකා මේ වගේ නම් තියෙනවා නම් ඔබ මුළු ලෝකෙම අඳුර නසන පහනක් වැනි ආලෝකයේ දෙන තැනැත්තෙක් හෝ තැනැත්තියක්. ඉතින් ආයිත් ලස්සන ඔයාට හිමි ලස්සන නම් ටිකක් අරගෙන ආයිත් මුණ ගැහෙමු ඊළඟ දවසේ. හැමෝටම සුබ දවසක්.